වර්ෂ 200ක පමණ ඉතිහාසයකට උරුමකම් කියනා කිරිඳිවැල මිල්ලදේශී විජයාරාම විහාරස්ථානය ගමයි පන්සලයි වැවයි දාගබයි යන උදාර සංකල්පයට දිය හැකි හොඳම උදාහරණයයි. මෙම විහාරස්ථානයේ සංඝාවාස ගොඩනැගිල්ල ව්‍යවහාර වර්ෂ 1915 දී නිර්මාණය කරන ලද්දක් බවයි සඳහන්ව ඇත්තේ. සියලුම විහාරංගයන්ගෙන් සමන්විත මෙම උතුම් වූ පුණ්‍ය භූමියේ පිහිටා ඇති බුද්ධ මන්දිරය නිර්මාණය කිරීමේදී ගෞතම බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයේ ලබා සිදු කළ ප්‍රථම ධර්ම දේශනාව හෙවත් ධම්සක් පැවතුම් සූත්‍ර දේශනාවේ රටාව නිමිති කරගනිමින් සකස් කිරීම මෙහි ඇති නැතහොත් මෙම උතුම් බුද්ධ මන්දිරයේ ඇති විශේෂත්වයයි. සය මහා දේවාල සීමාමාලකය සිව්දොරටු වලින් සමන්විත දහසක් පමණ දෙනා හට එකවර දහම් ශ්‍රවණය කළ හැකි පුරාණ ධර්මශාලාවද විහාරස්ථානයේ ඉපැරණි බවට සාක්ෂි දරන තවත් නිර්මාණයකි. වර්ෂයේ ආරම්භයේ සිටම වර්ෂය අවසානය දක්වා සංවිධානාත්මක නිර්මාණශීලී විශේෂ පූජා පින්කම් උත්සව පැවැත්වෙන හරි අපූර්ව පූජා භූමියක් ලෙස කිරිඳිවැල මිල්ලදේ ශ්‍රී විජයාරාම පුරාණ විහාරස්ථානය හැඳින්විය හැකියි. අනුරාධපුර යුගයේදී ඉදිකරන ලද බවට හැඟවෙන ප්‍රබල සාක්ෂි සහිත ඓතිහාසික මැද්දේගම රජමහා විහාරස්ථානයේ ඓතිහාසික දෙතිස්ඵල බෝධීන් වහන්සේ බොහෝ දෙනාගේ ආධ්‍යාත්මය සුවපත් කළ ප්‍රධානතම විහාරංගයයි. මෙම විහාරස්ථානයේ පුරාණ විහාර මන්දිරය වලගම්බා රජතුමා විසින් ඉදිකරන ලද්දකි. පුරාණ සෙල්ලිපි
ඉතිහාසගත කතාවන් සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් වර්තමානයේ සිදු කළ කැණීම් වලින් විහාරස්ථානයේ ඓතිහාසිකත්වයේ පිළිබඳව තොරතුරු රැසක් සොයාගෙන ඇත. උතුම් දෙතිස්ඵල බෝධීන් වහන්සේ ක්‍රේන්ද කරගනිමින් ඈත අතීතයේ සිදු කළ වතුරු පෙරහැර නම් වූ පෙරහැර නියන් කාලයන්හි වැසි වර්ෂාව ලබා ගැනීම වෙනුවෙන් සිදු කළ ඉතාමත්ම හාස්කම් ඇති දර්ශනීය පෙරහැරක් බවයි අතීත තොරතුරු වලින් සහ පැරැන්නන්ගේ කතිකාවලින් හෙළිවන්නේ. කිරිඳිවැල මිල්ලතේ ශ්‍රී විජයාරාම විහාරස්ථානයේ පොසොන් කලාපයට සමගාමීව විහාරස්ථානයේ සිට කිරිඳිවැල නගරය හරහා අලි ඇතුන් සහිත උඩරට පහතරට සබරගමු යන සම්ප්‍රදායන්ට අයත් නර්තනාංග වලින් සමන්විත දර්ශනීය පෙරහැර උතුම් දෙතිස්ඵල බෝධීන් වහන්සේ වැඩ සිටින මැද්දේගම ඓතිහාසික රාජමහා විහාරස්ථානය දක්වා වීදි සංචාරය කරනවා.
साधुनाथ आशीर्वाद मती इनती श्री विद्याराम विहारस्थ दायक सभावे गौरव सभापतिතුමා පාර්ලිමේන්තු සභාපතිවර හර්ෂණ සුකුල් රාජකරුණා මහත්මයා කිසමතෙන් වැඩමවාගෙන ලැබෙනයි මංගල හස්තිරාජ්‍ය මත දා කරඬුගේ තුල සදාතක කරඬුන් වහන්සේ නැකත් චාරිත්‍රාන් පොළව මේ මොහොතේ සම්පත් පොළව ලැබුවා හැම දිනාදී පොළව මේ මොහොතේ සම්පත් පොළව ලැබුවා හැම දිනාදීම සාදුනාද පදේ ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් මේ උතුම් මිහිඳු මහ පෙරහැර ආරම්භයේ සිට ප්‍රතිස්ඵල බෝධීන් වහන්සේ වැඩ සිටින ඓතිහාසික නැද්දේගම රාජමහා විහාරස්ථානයේ ගෙවදීමෙන් අනතුරුව නිමවට පත් වෙන තුරාවට කිසිදු කරදරයකින් බාධාවකින් තුරව සියලු දෙනාගේ ආශිර්වාදය සබාධමේ ආශිර්වාදයේ මැත්තේ ඉතා සාර්ථකව පෙරහැර වීදි සංචාරය කරන්නට ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා කියලා හැමෝගෙම ප්‍රාර්ථනාවෙන් දා කරඬුව සම්පත් කරනු ලැබුව මොහොතයි මේ. ඉන්නතුරු දැන් සූදානම් අපි පෙරහැර වීදි සංචාරය කරන්නට ගමන් ආරම්භ කිරීමට මත්ින්
ආගමික වතාවත්ට යොමු වෙන අතිගෞරවනීය මහා සංඝරත්නයේ ආශිර්වාදයේ මැද මිහිඳු මහ පෙරහැර විදි සංචාරය කරන්නට නියමිතයි. සියල්ල සෝදානම්. පෙරහැරේ අංගෝපාංග හා එකතු වන නර්තන කණ්ඩායම් සියල්ල සෝදානම්. ගෞරවනීය මහා සංඝරත්නයට අපි ආරාධනා කරනවා මෙතන සිට ආගමික වතාවත් ඉටු කරමින් ආගමික ආශිර්වාද එකතු කරමින් ආගමික වතාවත් කරගෙන ගෞරවනීය මහා සංඝරත්නයට මේ දෙපාලෙම නමස්කාර පූර්වක ආරාධනා කරනවා. අවසරයි අපි හවුදේ. අතිපූජනීය නෙළුවත්පොළුවේ අතුල දේවා විධාන නායක මහා ස්වාමීන් වහන්සේට ආරාධනා කරනවා මේ අවස්ථාවේ සියලු දෙනා පන්සල් පිටවන්නට එන් අනතුරුව කෙටි අනුශාසනාවක් විනාඩි කිහිපයකින් හිස්සැල්ල සේලකලා රාමාධිපති හිස්සැල්ල මහා විද්‍යාලයේහි ගරු විදුහල්පති අතිගෞරවාර්හ විජේරාජපුර විද්‍යානන්ද හාමුදුරන් වහන්සේ විසින් සිද්ධ කරන එන් අනතුරුව පූජනීය මහා සංඝරත්නයේ පිරිසුදු දේශනාවක් සිදු කරලා පෙරහැරේ කටයුතු අපි ආරම්භ කරන්නට කටයුතු කරනවා. නමස්කාරය කියන්නේ පංචශීලයේ සියලු දෙනාට බිස්කට් බීම දෙන්න කියන්නේ අර බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි වානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දත්තානා වේරමණී සික්ඛාපදං සමාදියාමි අපමාදේන සම්පාදේත වැඩම කොට වදාළ අතිගෞරවනීය නායක ස්වාමීන්ද්‍රවර ප්‍රමුඛ මේ විහාරේ විහාරාධිපති විහාරාධිකාරී අතිගෞරවනීය ස්වාමීන් වහන්සේලා ඇතුළු අවට විහාරස්ථාන වලින් වැඩකොට වදාළ අතිගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි සම්භාවනීය අමුත්තනි කාරුණික දායක දායිකා පින්නතුනි මිල්ලතේ ශ්‍රී විජයාරාම මහා විහාරය කේන්ද්‍ර කරගෙන මෙවර පවත්වන පොසොන් කලාපය තුල විවිධ විචිත්‍ර වර්ධේ නිර්මාණය කරලා ප්‍රදේශයේ ජනතාවට දැක බලා ගන්නට එවැගේම අත්දැකීම් ලබන්නට අවකාශ සලසා දෙන අතරේ මෙවර අති විශේෂ මිහිඳු මහා පෙරහැරක් සංවිධානය කරලා තිබෙනවා විශාල කැපකිරීමක් සිද්ධ කරලා ගරුතර මහා සංඝරත්නයේ ඇතුළු දායක දායිකාවන් වගේම සුබපතන්නන් එවැගේම රාජ්‍ය සහ දේශපාලන අංශවල සියලු පින්තුන් සම්බන්ධ කරගෙන එම පෙරහැර ආරම්භ කරන්නට මොහොතක් තිබෙන අවස්ථාවේදී ප්‍රදේශයේ සියලු නායක හාමුදුරුවන් වහන්සේලා ඇතුළු
ගරුතර මහා සංඝරත්නය අවට විහාරස්ථානවල අපි සෑම දෙනා වහන්සේම ආශිර්වාද කරනවා මේ මිහිඳු පෙරහැරේ කටයුතු ඒ වගේම මේ පොසොන් කලාපයේ කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක කරගන්නට ලැබේවා මේහා බැඳී කටයුතු කරන අති ගෞරවනීය මහා සංඝරත්නයටත් දායක දායිකාවන්ටත් දේශපාලන අධිකාරියේ සහ රාජ්‍ය අංශයේ සියලු දෙනාටත් මේහා බැඳී කටයුතු කරන හැම දෙනාටම ත්‍රිවිධ රත්නයේ අනන්ත ගුණ බලයෙන් යහපතක්ම වේවා කියලා ආශිර්වාද කරමින් ගරුතර මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ජායනාව සිද්ධ කරනවා කවුරුත් ඒහා සම්බන්ධ වන ලෙස කාරුණිකව සිහිපත් කරනවා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ යුද්ධාචරණ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සක්ඛා දේව මනුස්සානං බුද්ධෝ ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සම්දිස්ථිකෝ අකාලිකෝ ඒපස්සිකෝ ප්‍රණයිකෝ පච්චත්තං වේදිතබ්බෝ ඊති සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ සුපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ආතත විතත විතතාතත ඝන සුසිර යන පංචතූර නාදයත් ඒ වගේම නීල පීත ලෝහිත මාජේෂ්ඨ ප්‍රභාෂර සහ ඕදාත යන ඒ වර්ණයන්ගෙන් හැඩගැන්වුණු බෞද්ධ දජත් බොහොම ගෞරවයෙන් පෙරහැරේ රැගෙන එමින් දර්ශනීය අලංකාරවත් පෙරහැරක් ඒ විතරකුත් නෙවෙයි උඩරට පහතරට සබරගමු යන සම්ප්‍රදායන්ට අයත් නර්තනාංග වලින් සමන්විත ඒ විතරකුත් නෙවෙයි අලි ඇතුන් පිරිවරාගත් දර්ශනීය පෙරහැරක සජීවී රූපාවලිය බොහොම ගෞරවයෙන් පින් සිතින් ඔබ වෙත sannivedanaya කරන්නටයි අපගේ මේ බලාපොරොත්තුව. විශේෂයෙන්ම කිරිඳිවැල පුරවරේ ජනතාවට නැවුම් අත්දැකීමක් ගෙන දෙමින් කිරිඳිවල මිල්ලතේශී විජයාරාම විහාරස්ථානය දෙතිස්ඵල බෝධීන් වහන්සේ වැඩ සිටින ඓතිහාසික මැද්දේගම රාජමහා විහාරස්ථානයේ සහ කිරිඳිවැල වෙළඳ ප්‍රජාව සත්පුරුෂ සියලු දෙනා එකතුවයි මෙම මිහිඳු මහා පෙරහැර සංවිධානය කරන්නේ. තවත් ස්වල්ප මොහොතකින් ඔබට දැක ගන්නට පුළුවන් මිල්ලතේශී විජයාරාම විහාරස්ථානයේ සිට කිරිඳිවැල ප්‍රධාන නගරය ඔස්සේ ඔබට පිටුපසේ මාගේ පිටුපසින් ඔබට පෙනෙන මේ ප්‍රධාන මාර්ගය ඔස්සේ දෙතිස්ඵල බෝධීන් වහන්සේ වැඩ සිටින මැද්දේගම රාජමහා විහාරස්ථානයේ දක්වා ඒ දර්ශනීය පෙරහැර වීදි සංචාරය කිරීමට නියමිතයි. අපි ආරාධනා කරන ඔබ හැම දිනාටම සජීවීව ඔබ වෙතගෙන එන මේ රූප රාමු බොහොම ගෞරවයෙන් ශ්‍රද්ධාවෙන් නරඹමින් මේ මහා පින්කම සමගින් ඔබත් ඒකාත්මික වන හැටියට හැම දිනාටම දළදා සමිඳු පිහිටයි. මිල්ලතේ ශ්‍රී විජයාරාම විහාරස්ථානයේ ඉලසිනිවත් මිහිඳු මහා පෙරහැරේ සොඳුරු චමත්කාර රූපාවලිය ඔබ වෙත පින් සිතින් තිළිණි කරන්නට සමගින් අවසරයි. අද විශ් ප්‍රොඩක්ෂන් සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ ඔබට පුළුවන් මේ මිහිඳු මහා පෙරහැරේ අසිරිය සජීවීව නරඹන්නට. මෙතෙන් පටන් අපි ඒ වැඩ කටයුතු ආරම්භ කරන්නට බලාපොරොත්තු වෙනවා. අද උඩරට සහ පහතරට සබරගමුව යන සම්ප්‍රදායන්ට අයත් ඒ සංස්කෘතිකාංග වලින් හැඩවුණ ඒ විතරක් නෙවෙයි අලි ඇතුන් පිරිවරාගත් මංගල හස්තිරාජා ප්‍රමුඛ කරගත්ත ඒ අලි ඇතුන් සමග මේ පෙරහැර බොහොම අලංකාර පෙරහැරක් බවට පත් වෙලා තිබෙනවා.
අද මා සමග සිටින ඇඹුරු මඩුල්ල සූදානම් වී සිටිනවා ඔබ සමග පෙරහැර කියවන්නට මෙහි සම්ප්‍රදාය බොහෝම නිරවුල්ව ඔබ වෙත ගෙනෙන්නට අපේ ගෞරවනීය ඇඹුරු මඩුල්ල බලාපොරොත්තු වී සිටිනවා. මේ මොහොතේ ඉතාමත්ම ගෞරවයෙන් අපි ප්‍රධාන විකාශන මැදිරිය පරිශ්‍රයට ගෞරවීතුව පිළිඅර ගන්නවා සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ ජනස්කෘති පිළිබඳ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ජ්‍යෙෂ්ඨ වංශවේදී මහින්ද කුමාර දඹපුත්‍රපතිතුමා බොහොම ගෞරවයෙන් පිළිඅර ගන්නවා අහිබෝවන් ඔබතුමාට. ඒ වගේම අපත් සමග මේ මොහොතේ සිටිනවා ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ ජාතික රූපවාහිනී වැඩසටහන් ජ්‍යෙෂ්ඨ නිෂ්පාදක එවැගේම ලේඛක හර්බර්ට් කුමාර අලගියවන්න ඇතුළුතුමත් අපත් සමග ඉන්නවා ආයුබෝවන් ඔබතුමාට. අයිබෝන්. එවැගේම අප සමග රැඳී සිටිනවාද පෙරහැර විස්තර කථනය වෙනුවෙන් කිරිඳිවල මධ්‍ය මහා විද්‍යාලයේ හිටපු නර්තනාංශාධිපති සම්මානිත නර්තනාචාර්ය සිබා විශ්වවිද්‍යාලයේ බාහිර කතිකාචාර්ය ගුරු උපදේශක ලයනල් ගුණරත්න ගරු ඇතුළුතුමා අයිබෝන් ඔබතුමාට. අයිබෝන්. ඇලුරු මඩුල්ල සූදානම් සිටින ඔබ සමග පෙරහැර හරි අපූර්වට කියවන්න අපේ කථනයට වැඩි අවස්ථාවක් කාලයක් වෙන් නොකරගෙන ඇතුළුතුමනි අපි ඔබතුමන්ලාට බාර කරනවා මෙතෙන් පටන් මේ ප්‍රදේශයේ ඓතිහාසිකත්වයත් එය මුසුකොටගත් මේ දර්ශනීය පෙරහැරේ ඇති සෞන්දර්යාත්මක වටිනාකම පිළිබඳව මේ අපව අහගෙන ඉන්න නරබන සියලු දරුවන්ටත් වැඩිහිටි බාලමහලු හැම දෙනාටම දැනගන්නට ඉදිරිපත් කරන හැටියට බොහෝම ගෞරවයෙන් මේ වෙලාවේ ආරාධනාවන් සිදු කරනවා. ස්තුතියි දේශාන්. මම හිතන්නේ කිරිඳිවැල පුරවරේ ජනතාවට පළවෙනි වතාවට සමහර විට මේ විශේෂයෙන් දූ දරුවෝ එකතු වෙලා ඉන්න මෙතෙන්ට මම කැමති මේ මෙතන ඉන්න විද්වත් මණ්ඩලයේ මහින්ද දලපොත මහත්මයා ඔහු ඉතාම අපූර්වට මේ සංස්කෘතිය පිළිබඳව කතා බහ කරන ඒ ගැන පරිශන කරන විද්වතෙක්. ඇත්තටම හරි සතුටුයි මහින්ද මේ සියනෑකෝරළේ වාසී විදිහට අපිට සියනෑව මේ පිරිවෙල ප්‍රදේශයේ මේ වගේ අපූර්ව දර්ශනීය සංස්කෘතික ආංගයක් මේ පළවෙනි වතාවට අපිට අහන්න දකින්න ලැබීම අපේ ඇත්තටම ආඩම්බර වෙනවා සියනෑ පුරවැසියන් විදිහට. මේකට විශේෂයෙන් හේතු වුණේ මේ කිරිඳිවැල මිල්ලතේ ශ්‍රී විජයාරාම විහාරාධිකාරී අවිස්සාවේල්ලේ ඥානරත්න ස්වාමීන් වහන්සේ මැද්දේගම රජමහා විහාරාධිකාරී පූජ්‍ය වෙලන්ගල්ල සරණංකර හාමුදුරුවෝ මේ දෙන්න තමයි මේකේ පුරෝගාමී. හැබැයි ඒගොල්ලන්ට ඉහළින් මේක දිහා බලාගෙන හිටපු උපදේශ දීපු අපේ ලුණුගම සුමන රත්නායක ස්වාමීන් වහන්සේ මේ ප්‍රදේශයේ තවත් තියෙන රජමහා විහාරයක් තමයි ලුණුගම පෙරතුම්බා රාජමහා විහාරය. උන්වහන්සේ තමයි ලුණුගම පෙරතුම්බා රාජමහා විහාරාධිපති වහන්සේ. ඒ වගේම මේ පංචමහා විහාරාධිපති වහන්සේ. උන්වහන්සේගේ අනුශාසකත්වයේ තමයි මේ මුනිගු පෙරහැර පුරාම තියෙන්නේ. මම හිතන්නේ අපිට පේනවා දැන් ප්‍රචාරක රටය මේ ස්ථානයේ පිටු වෙනවා මේ කිරිඳිවැල මධ්‍ය මහා විද්‍යාලය ආසන්නයේ ඉස්සර මහින්ද මේක තමයි මේ කොළඹ දිස්ත්‍රික්කේ මේක ගම්පහ දිස්ත්‍රික්කයේ තිබෙන කොළඹ දිස්ත්‍රික්කයේ පිළිච්ච ප්‍රධාන පාසලක් තමයි සියනෑකෝරළේ මේ කිරිඳිවැල කන්දවිල ඉස්කෝලේ කියන්නේ. දැන් මේක හඳුන්වන්නේ කිරිඳිවැල මහා විද්‍යාලය විදිහට. ඊට පස්සේ අත්තෙන් පේනවා කිරිඳිවැල මධ්‍ය විද්‍යාලය. ඒක කන්නංගල සීලතාරන්ගේ සංකල්පයක දෙවෙනි වටේ ආරම්භ වෙච්ච පාසල. ඊළඟට අනිත් පැත්තේ තියෙන සංගමිකා විද්‍යාලය, බාලිකා විද්‍යාලය. මේ අධ්‍යාපන මධ්‍යස්ථාන රැසක් මැද්ද ඉඳගෙන අපි මේ කරන ඓතිහාසික කාර්යභාරයක් විදිහට මේක සලකන්න ඕනේ නේද? ඔය ඇත්තම හර්බර්ට් සොයුර දැන් ඇත්තම මේ අධ්‍යාපන ක්‍රියාවලිය සංස්කෘතිය ඇතුලේ තිබුණා. දැන් අපි පෙරහැරක් කියනකොට පෙරහැරක් කියව ගන්නට ඕනේනේ. මේ පෙරහැරක බැඳිලා තියෙන්නේ ලාංකීය අපේ අස්පර්ශනීය සංස්කෘතික උරුමයන්. මේ අස්පර්ශනීය සංස්කෘතික උරුමයන් කියලා කියන්නේ
පෙරහැරකදී ආවලියක් විදියට පෙලින් පෙළට එන නැටුම, ගැයුම, වැයුම, රැඟුම අලියතුන් පමණක් නෙමෙයි. මේ පෙරහැරේදී දිවි දේවතාවුන්ගේ පිළිරු අරගෙන යනවා. ඒ වගේම තමයි එතකොට අපේ මේ බුදු පිළිම අරගෙන යනවා. මේ සියලු දේවල් වලින් පෙරහැර නරඹන උදවියට යටගිය අපේ සංස්කෘතික උරුමය කියලා දෙනවා. මොකද මේ සංස්කෘතික උරුමය කියලා දෙනවා කියන එක පාසල් පෙළ පොතකින් නැත්නම් මුද්‍රිත පොතකින් කියව ගන්න එක විදියක් නෙමෙයි. විචිත්‍රවත් සංස්කෘතියක් විදිහට කියව ගන්නකොට ඒක තමයි ඉතා වැදගත් වෙන්නේ. ඒ නිසාම තමයි මේවා අපි ICH කියලා කියනවා ඉංග්‍රීසියෙන්. ICH කියන්නේ Intangible Cultural Heritage. අද UNESCO දිගින් දිගට කියනවා මේ ICH උරුමයන් සුරක්ෂා කරන්න කියලා. අන්න ඔබ කියපු වැඩේ ආරම්භ වෙලා තියෙන ඔබේ ප්‍රදේශයෙන් අපිටත් ආඩම්බරයක් පළමු වරට මිහිඳු පෙරහැරක් මේ ප්‍රදේශයේ යනවා. හැබැයි පළමු පියවරෙන් තමයි නැවත දලුලා වැඩිමින් මේක විශාල සංස්කෘතික වෘක්ෂයක් බවට වසරින් වසර ගත වෙනකොට මේ පෙරහැර ජන සමාජයේ හදවත් තුළට කිඳා බහින්නේ. ඔව් මට මතක් වෙනවා 1969 මේ නීල් ආම්ස්ට්‍රෝන් හඳ මත පාතබල කියපු කතාව. මේ තබන්නේ එක මිනිස් පියවරක් තුනක් මේක අනාගතයේ යෝධ පියවර ගණනාවක මුල කියලා. ඉතින් අපි එක ඉන්නවා දේශාන් රුවිරා. මම හිතන්නේ ඔහුටත් තියෙනවා මේ දැන් පැමිණෙමින් තියෙන පෙරහැරේ මූලිකාංග පිළිබඳව ඔහුගේම කතාව. ශිලා පොලිසියේ ඉන්දිවල පොලිස් ස්ථානයේ පෙරගමන් රථය ඒ ශ්‍රී ලංකා පොලිසිය නියෝජනය කරමින් ඉන්දිවල පොලිස් ස්ථානයේ නිලධාරීවරු ගමන් කරනවා. ඒ වගේම ප්‍රචාරක රථය ශ්‍රී විජේහාරාම විහාරස්ථානය ක්‍රියාත්මක කරගත් ඒ ප්‍රචාරක රථයත් ගමන් කරනවා. ඒ වගේම ශක්වන්නේන් ආලෝකමත් වූ සවනක් කන රශ්මි තාරා විදහා පාන ඒ බුද්ධ ප්‍රතිමා වහන්සේ රැගත් ඒ රථය ගමන් කරනවා. දියනෙත ආයතනය රතුබලේ ඒ පිරිස නියෝජනය කරමින් සංවිධානය කළ ඒ දර්ශනීය බුද්ධ ප්‍රතිමා වහන්සේ වැඩම වනවා. ඒ වගේම ශ්‍රී විජයාරාම දහම් පාසල මැද්දේගම සංඝානන්ද දහම් පාසල යන ඒ නියෝජනය කරන දහම් පාසල් වල දරුවෝ හරි අපූර්වට නිර්මාණාත්මකව ඇදුරුතුමනි මල් බයිසිකල් සූදානම් කරගෙන ගමන් කරනවා. ඒ වගේම ශ්‍රී විජයාරාම දහම් පාසල මැද්දේගම සද්ධානන්ද දහම් පාසල නියෝජනය කරමින් ඒ නාම පුවරුව රැගෙන යනවා. ඉතින් ඔව් දේශාන් ඔබ ඊටම අපූර්වට ඒ පෙරහැරේ මූලික අංග පිළිබඳව හැඳින්වා දුන්නා. මම හිතන්නේ මෙතන මේ කියවෙනවා මේ මැද්දේගම සද්ධානන්ද දහම් පාසල කියලා. මැද්දේගම මම හිතන්නේ මේ දහම් පාසල ඊටාම ඓතිහාසික දහම් පාසලක්. මේ ස්වාමීන් වහන්සේ නමකගෙන් තියෙන මේකත් නැහින්ද මේ හොඳ අධ්‍යාපන ආයතනයක්. ඒ වගේම මිල්ලතේ ශ්‍රී විජයාරාම දහම් පාසල. මේ දහම් පාසල් අධ්‍යාපනයත් ලංකාවේ මම හිතන්නේ මේ මොහොතේ අපි මතක් කරන්න ඕනේ නේද? අනිවාර්යයෙන්. මොකද දහම් දැනුම කියන එක තමයි අපේ සාම්ප්‍රදායික විදියට අපිට දැනුම ලැබුණු අපේ ඒ කියන්නේ නියමාකාර විදියට ගත්තොත් විධිමත් පාසල් අධ්‍යාපන ක්‍රම. මොකද පාසල් ස්කූල් කියන එක අපිට යටත් විජිත අවධියේ එන්නේ. ඊට පෙර සාම්ප්‍රදායික විදියට අපිට තිබෙන පිරිවෙන් අධ්‍යාපන රටාවක්. එතකොට මේ පිරිවෙන් අධ්‍යාපන රටාවේදී දහම් පාසල මුල් වුණා. දහම් පාසලේදී දහම් දැනුම දෙනකොට ඒ කියන්නේ ආගමානුකූල දැනුම විතරක් නෙමෙයි ජීවිත අවබෝධයත් ලබා දුන්නා. මෙන්න මේ ජීවිත අවබෝධයේදී ශික්ෂාකාමී යහපත් වූ ප්‍රජාවක් ජනගත කිරීමේ අරමුණක් තිබුණා. අන්න ඒක එක ක්‍රියාකාරකම් තමයි අපි මේ දකින්නේ අද දහම් පාසල් දරුවන් සමගින්. ඔව් මහින්ද මම හිතන්නේ ඔබට මේ ඔබ සංස්කෘතික උරුමයන් පිළිබඳව පරිශන කරන කෙනෙක් විදිහට විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක් විදිහට ඔබට බලන්න පුළුවන් සියනෑවේ අපේ දරුවන්ගේ
හැසිරීම කොහොමද? දහම් හැසිරීම කොහොමද? අපි මේ අවස්ථාවේ ස්තුතිවන්ත වෙනවා ශ්‍රී ලංකා පොලිසිය පිළිවෙල ඔවුන්ගේ ආරක්ෂක රථ පෙළ මෙතන අප පසුකර ගමන් කළා. ඊළඟට අපි ඉදිරියේ මේ බුද්ධ ප්‍රතිමාවක් ප්‍රගත් දියනට ආයතනයේ රථවලේ එම ප්‍රචාරක රථය දැන් අප මේ පීඨිකාව අභිනුන් පියමන් කරමින් යනවා. ඊළඟට අපිට පෙනෙන මේ හරි අපූර්ව පොඩිත්තන් පිරිස මම හිතන්නේ මේ සද්ධානන්ද දහම් පාසලේ සහ විජයාරාම දහම් පාසලේ දරුවෝ ඉතාම අපූර්ව මල් බයිසිකල් ඒක ගැන මොකද ඔබට කියන්න? ඔව් ඇත්තටම මේ මල් බයිසිකල් සංස්කෘතිය අපිට ආවේ යටත් පිටිට අවදී. කොටිම කිව්වොත් ඉංග්‍රීසි අවදී. මේක ඇත්තටම ඉංග්‍රීසි අවදීදී තමයි අපිට මේ අපි පාපැදිය කියලා කියන්නේ වයිට් කියන එක. එතකොට මේ පාපැදිය අපිට ලැබුණා. ඒතකොට මේ පාපැදිය ලැබුණාට පස්සේ බලන්න පාපැදියේ තියෙන දිනදා අපේ ගමන් බිමන් ගිහිල්ලා අපේ අවශ්‍යතාවයන් කරගන්න. ඒක පෙරහැර සංස්කෘතියට සංස්කෘතික අංගයක් විදියට එකතු කරගත්තා. මොකද මේ මල් බයිසිකල් එන්න කලින් අපේ උදවිය පෙරහැර ගමන් කරනකොට ඊටාම අලංකාරවත් විදියට මේ කටුවතු ඇරගෙන ඒවා සරසලා ඒ වගේ මල් ගහලා ඒ මල්ලතු ඇරගෙන ගිහිල්ලා තියෙනවා. ඊට පස්සේ තමයි මේ මල්ලතු ඇරගෙන ගියපු එක තමයි බයිසිකලේ ඒ මල්ලත් ගහගෙන බයිසිකලේ ගමන් කරන්න කුඩා දරුවන්ට දීලා. මේක මම දකින වැදගත්ම දේ තමයි මේ ඉන්නේ අපේ අනාගත දරු පරම්පරාව. එතකොට මේ දරු පරම්පරාව තමුන්ගේ පාපැදියෙන් මෙවිදියට මේ වික්‍රමාන්විතව ආඩම්බරෙන් තමුන්ගේ දන්නා කියන වටපිටාවේ උදවිය ඉදිරිපිට යනකොට හරි සතුටක් දැනෙනවා. ඇත්තටම හරි ආඩම්බරයක් දැනෙනවා. ඔවුන් ඊටාම තෙලිවැහුලින් හැඟුම්බර ඊටාම තමන්ගේ ළමා ජවයේ පෙන්නමින් තමන්ගේ අලංකාර සැරසිලි සහිත බයිසිකල් වල සරණකොට මේ දෙපැත්තේ ඉන්න ආඩම්බරකාර අම්මලට තාත්තලට අයියලට අක්කලට මොනතරම් ආඩම්බරයක් ඇද්ද? ඇත්තට මේක අපි විශේෂයෙන් අගය කරන්න ඕනේ මේ දහම් පාසල් දරුවන්ගේ මැදිහත් වීම. ඔව් ඇත්තටම මේ කුමාර සොයුර දැන් ඇත්තටම මේ දරුවෝ දකින්නකොට පෙරහැර නරඹන තව කුඩා දරුවෝ කොච්චර සංඛ්‍යාවක් ඉන්නවද? ඒ අයටත් හැඟීමක් එනවා මමත් මේ වගේ බයිසිකල් වල පෙරහැරේ ගමන් කරනවා. මොකද මේ පාරේ මේ දරුවෝ ඕනතරම් සාමාන්‍ය දෛනික ජන ජීවිතයේදී මේ පාපැදි වල ගිහිල්ලා ඇති. හැබැයි මේ වගේ රැස් කාගෙන සෙනඟක් ඕන් දිහා බලාගෙන ඉන්නේ නැහනේ. දැන් අද වෙලා තියෙන්නේ මේ බයිසිකලේම සරසලා ඒ සැරසිල්ලක් පෙරහැර අලංකාරයක් විදිහට ඉදිරිපත් කරනවා. ඔව් මහින්ද මම හිතන්නේ ඊටත් වැඩිය අපූර්ව දෙයක් මම දැක්කා මේ අපේ සරණංකර හාමුදුරුවෝ වෙළුම්ගල්ලේ සරණංකර හාමුදුරුවෝ ඓතිහාසික රජමහා විහාරේ විහාරාධිකාරී හාමුදුරුවෝ උන්වහන්සේ මේ තේරියට ඉන්නතෝ ඒ වික්ෂුන් වහන්සේ මෙතන ඉන්නතෝ මේ ඊටාම ජවයකින් මේක මෙහෙවමින් ගමන් කරනවා. මම හිතන්නේ අපි උන්වහන්සේ විශේෂයෙන් විශ්වාසවන්ත වෙන්න ඕනේ. ඒ වගේම මම කැමතියි මේ වෙලාවේ මේ ඉස්සරහට විච්ච අපේ මේ කිරිඳිවැල මධ්‍ය මහාවිද්‍යාලයේ නර්තනාචාර්යවරයා විදිහට දීර්ඝ කාලයක් කටයුතු කරපු අපේ ලයනල් ගුණරත්න ගුරුතුමා මෙතන ඉන්නවා. කොහොමද ලයනල් මහත්තයා මේ කසකාරයෝ කියලා කියන්නේ කවුද? මේගොල්ලෝ කොහොමද එන්නේ? පෙරහැරක් එනකොට අපිට ඒක හැමදාම තියනවද? ඇත්තද? ඇත්තටම සහෝදර අලකිරණ මහත්මයා මේ පෙරහැර සංස්කෘතිය තුළ මුලින්ම ගමන් කරන්නේ ඇත්තම කසකරුවා. මොකද මේ පෙරහැරක් පැමිණෙන බව ජනතාවට දැනුම් දෙන්නේ කසේ කරකවලා මේ නැගෙන හඬ තුලින් තමයි මේ පෙරහැර නරඹන පිරිස දැනගන්නේ මේ පෙරහැරක් පැමිණෙනවා කියන එක. අනිත් එක තමයි මේකේ තවත් එක දෙයක් තමයි මේ කස කරකවමින් මේ මග දෙපස ඉන්න රැස් කකා ඉන්න පිරිසට පෙරහැර ගමන් කරන්න අවශ්‍ය අවකාශය සකස් කරනවා. මාර්ගය සකස් කරනවා. දැන් මෙතන මේ හින්දු කලායතනයේ ජීවිතයෙන් තමයි මේ කසකරුවන් ඉදිරිපත් වෙන්නේ. මේ ගැන සංස්කෘතික වශයෙන් මේ යමක් කියන්න තියෙනවා මහින්ද. ඔය ඇත්තටම මේ අපිට කසේ ලාංකීය ශිෂ්ටාචාරයට අපේ සංස්කෘතික ශිෂ්ටාචාරයට ඇතුළත් වෙන්නේ ආකාර දෙකකින්. කසෙන් දඬුවම් දෙන්න ගත් අවස්ථා තියෙනවා. හැබැයි මේ ඒ අවස්ථාවක් නෙමෙයි. රජුරෝ සහ රාජකීය අගබිසව ඇතුළු රාජකීය ප්‍රභූවරුන් විශේෂයෙන් රජු
වීදි බැහැර සංචාරය කරනකොට කසකරුවෙක් ඉදිරියට යනවා. නිත්‍ය කසකරුවෙක් හෝ කසකරුවන් තිදෙනෙක් රජුන්ගේ ඉදිරියෙන් යනවා. එතකොට ඒකට කස ගහනකොට පාර දෙපැත්තේ ඉන්න උදවිය ඉවත් වෙනවා වගේම දන්නවා රජු තමයි ඊළඟට මේ පාරේ ගමන් කරන්න කියලා. දැන් බලන්න අපේ බෞද්ධ සංස්කෘතික සම්ප්‍රදායට පෙරහැර එකතු වෙනකොට ගෞරව දැක්වීම කරා. පෙරලා රජුට දක්වපු ගෞරවය සත්කාරය ආගමික බුහුමනක් විදියට අපේ ආගමික පෙරහැරට එකතු කරගත්තා. සංනිවේදන ක්‍රමයක් නේද? ඔව් එතකොට දැන් මේක ඇත්තටම තියෙන නියඳ මේක මේ කසේ කෙලවරේ තියෙන නියඳ වලින් බියලා තියෙන්නේ. ඒ නියඳ කෙන්නේ තමයි අර දැන් මේ කසකරුවන්ට විශාල අන්න බලන්න. දැන් බලන්න අර අත උරපත්ත සා වේගෙන් දෙපැත්තට වමට සහ දකුණට උරපත්ත වේගෙන් හසුරවන්න ඕනේ. එතකොට ඒ උරපත්ත වේගෙන් හසුරනකොට හොඳ හුස්මක් ගන්නත් ඕනේ. ඒ වගේම තමයි ජවය ගන්න ඕනේ. ඒ නිසා තමයි මේ උදවිය මැද්දෙන් ඉතා තදේට බෙලුම් කැසීමක් ඒක ඉතා වෙහෙසකර ජව සම්පන්න තරුණයින් තමයි මේ ඉතිරි කලායතනෙන් මේ අවස්ථාවට සහභාගී වෙලා ඉන්නේ. ඔව් ඒ ගමනම දැන් උන්ට තව වගකීමක් පැවරෙනවා. මේ වර්තමානයේ පව දැන් මේ පෙරහැර යන මේ අපේ කසකරුවන්ගේ කසේ කෙලවර පුපුරනවා. ඔවුන් කුඩා කසුරකින් එක කපලා ඉවත් කරලා නැවත සකසා ගන්නවා. නැත්නම් මේ පුපුරනකොට ඉදිරියට පෙරහැර ගමන් කරනකොට මේ පෙරහැර දැන් මේ කසේ පුපුරන්නේ මේ වාතලයේ පුපුරුම් කෑම කරන්නේ ලක් කරන්නේ. ඒකට ඒ පුපුරුම් කෑම නැති වෙනවා. ඒ නිසා තමයි නිරන්තරයෙන්ම ඒක සූදානම් කර ගැනීමත් උන්ට පැවරී තිබෙන රාජකාරී වගකීමක්. මම හිතන්නේ මම කැමති දැනගන්න මේ ලයන මේ නර්තනාචාර්යතුමාගේ මේ කසකරුවන් කියන එක අපේ සිංහල නර්තන සම්ප්‍රදායයටත් සම්බන්ධයක් තියෙනවද? සිංහල නර්තන සම්ප්‍රදායේ මේ නර්තනයට ආවෙන එක නැවුණා පෙරහැර සංස්කෘතිය තුළ අනිවාර්යයෙන්ම තියෙන එකක් තමයි කසකරුවන් කියන එක. මොකද නර්තන අංගයක තක් නෙවෙයි. ඒක පෙරහැර සංස්කෘතියට පමණක් ආවේනික වෙච්ච අංගයක්. මොකද මේ නර්තන කරුවන්ගේ සිරුර ගත්තහම ඔවුන්ට තාණ්ඩව ලක්ෂණ තියෙන්න ඕනේ. පිරිමි උදවියට ලාස්‍ය ගුණය ගොඩනගා ගන්න ඕනේ වනිතාවට. මේ කසකරුවන්ට තියෙන්නේ කායික ජවය කියන එක වර්ධනය කර ගන්න ඕනේ. ඒතකොට මේ උරපතු මේවට වෙනම අභ්‍යාස කරන්න ඕනේ. මොකද මේ නිකාම කාලා බීලා පැත්තකට වෙලා ඉන්න කෙනෙකුට කස ගන්න බෑ. මොකද කසේ හසුරුවන විදිය. ඒතකොට මේ අතේ ජවය අත යොමු කරන ආකාරය. ඒතකොට ඇත්තම කිව්වොත් එහෙම මේ උරපතු වලට වෙනම ව්‍යායාම පවා කරනවා. ඒ කසකරුවන් මේ ජවය ආරක්ෂා කරගෙන යන්න. හොඳ පුහුණුවක් තියෙන්න ඕනේ සාමාන්‍යයෙන් කසකරුවෙකුට පෙරහැරක ඉදිරියෙන් ගමන් කරන. මොකද ඒක එයාගේ ශරීර ශක්තිය අනුව තමයි මේ කසේ හඬ පාලනය වෙන්නේ. ඇත්තටම ඒක මේ අපිට පේනවා ඊටාම අපූර්වට ඊටාම වෙහෙස කරව මේ මොහොනු තරුණ ජවයෙන් යනවා. මට පෙනෙමින් තියෙනවා මම හිතන්නේ තාම මහින්දට පේන්නේ නෑ මේ ගිනි බෝල කරුවන් යනවා. ගිනි බෝල කරුවන් කියවම නිකන් බයත් හිතෙනවා. නිකන් ගිනි බෝල කරකෝලා ඒක හරි අපූර්වට මේ අඳුර අතරින් එලි කැරගෙනකොට මම දන්නේ මට බයත් හිතෙනවා මහින්ද වෙලාවකට මේ. මොකද ඔබ ඒක දිහා සංස්කෘතික වශයෙන් බලුවොත් මොකක්ද මේ පෙරහැර සංස්කෘතියේ ඇත්ත අලගේ වනසොයර දැන් මේක අපි සාමාන්‍යයෙන් අපේ ජනවහරි කියන්නේත් එහෙම මේ ගිනි බෝල කරුවන්, ගිනි පන්දම් කරුවන් තමුන්ගේ විපුම් පානවා කියලා කියන්නේ. මේ විපුම් පානවා කියලා කියන්නේ වික්‍රමාන්විතව තමුන්ගේ හරඹ පෑම කරන්නට ඕනේ. මේකට අනිවාර්යයෙන්ම පුහුණුව තිබිය යුතුමයි. මොකද මේ ගනුදෙනු කරන්නේ ගින්දරත් එක්ක, ඇවිලෙන ගින්දරත් එක්ක ගනුදෙනු කරන්නේ. ඒ අතරේදී මේ නූතනයේදී මේ ගිනි බෝල කරුවන් නැත්තම් ගිනි පන්දම් කරුවා හරි ලස්සනට මේ චක්‍රාකාර දැන් මේ අප ඉදිරිපිට මේ වෙන්නේ මේ චක්‍රාකාරය. එතකොට චක්‍රාකාරව ගිනි කරකවීම කියන එක අමාරු කාර්යයක්. මොකද වටේට විශාල රස්නයක් එක්ක තමයි මේ ගිනි බෝල කරකෙන්නේ. ඕන් කරකරකොට ඕන් මේ විවිධාකාර රිද්මයන් ගන්නවා. ඒ රිද්මයන්ගේ වක්‍රාකාර ආකාරයට තමුන්ගේ හිස පිටින් සහ ඊට පස්සේ මේ නරඹන්නන්ගේ දැස් අපි කියන්නේ මේ ලොමු දෙහ ගන්නවයි කියලා කියන්නේ ඒ වගේ ව්‍යංකර ආකාරයකට තමුන්ගේ හැකියාවන් ප්‍රදර්ශනය කරනවා. එතකොට මේ ගිනිපන්දම් කරුවා අයත අතීතයේ ඉඳලා පෙරහැරට එකතු වෙලා තියෙන්නේ පෙරහැරට අවශ්‍ය එළිය ලබා දෙන්න. දැන් පෙරහැරක් වීදි සංචාරය කරනකොට සංස්කෘතික අරමුණු ගණනාවක් තියෙනවානේ. ඒ අරමුණු
අතර තියෙන එකක් තමයි අපි අතර තියෙන අන්ධකාරය දුරු කිරීම. මේ අන්ධකාරය කියන්නේ අපි එකිනෙකාගේ සිත් තුළ ඊර්ෂ්‍යා, වෛර, ක්‍රෝධ, කුහකත්ව කියන මේ තියෙන මානවීය ගුණාංග තියෙනවා. ඒතකොට මෙන්න මේ ගිනිබෝල කරුවන් මේ ගිනි කරකවීම පගින් පවා මේ දේවල් ඉවත් කරලා අපේ ප්‍රඥාවේ ආලෝකේ කරා මේ යන්නේ මිහිඳු පෙරහැර. ආගමික පෙරහැර. ඒතකොට මේ ආගමික පෙරහැරක ආගමික ගුණාංග සංස්කෘතික මොන වර්ගයෙන් ඉදිරිපත් කිරීමත් මේකේ සිද්ධ වෙනවා. ඔව් ඇත්තටම හරි අපූර්වයෙන් මේ ශ්‍රී විජය මිහිඳු පෙරහැරේ මේ රශ්මිය මේක ඉදිරිපත් කරන්නේ රශ්මික ජයවර්ධන කලායතනයේ මුල්ලේරියා. ඔහුගේ නම රශ්මික ජයවර්ධන හිටනේ කලායතනයේ අධිපතිතුමා වෙන්නේ. මේකත් අපි හරි අපූර්වව අපිට වෙනවා. පුංචි ළමයි ඉන්නවා, සාමාන්‍ය අවයවයන් තරුණයින් ඉන්නවා, ඊටත් වැඩිහිටි තරුණයින් පවා ඉන්නවා. ඉතින් මේක හරිම මේ ජව සම්පන්නව කරන මේ ආලෝකයේ නාමනහරාව මේ පෙරහැර හරහා මේ ඉරුදිවැර සියලෑ පුරවරයට ගෙනත් තියෙන්නේ මේ මම මතක් කරනවා රශ්මික ජයවර්ධන කලායතනයේ මුල්ලේරියාවේ තමයි මේක ඉදිරිපත් වෙන්නේ. අපිට පෙනෙනවා මේ අපි කියනවා කතාවට මේ අනිවාර්යයෙන්ම මෙහෙම දේවල් අපේ තියෙන කෙනෙක් ගින්දර කියන එක හොඳට නරකට දෙකටම භාවිතා කරන්න පුළුවන්. මොකද ගින්දර අපි ගින්දර පාලනය කරගත්තේ හින්දා තමයි නූතන මිනිසාගේ මේ ආහාර සංස්කෘතිය, නිෂ්පාදන ආර්ථික සංස්කෘතිය මේ සියල්ල ගොඩ නැගුණේ. හැබැයි දැන් මෙතනදී වෙන දේ තමයි මේ ගිනිබෝල කරුවන් නැත්තම් මේ ගිනි පන්දම් රැගෙන පෙරහැර වර්ණමත් කරන, ආලෝකමත් කරන මේ ප්‍රජාවට තමන්ගේ හැකියාවන් ඉදිරිපත් කරනවා. දැන් බලන්න ඕන් එක පෙළට ඉඳගෙන මේ කාර්යය කරනකොට මේ ගිනි පන්දම් එක වරම උඩ දානවා. ඒ උඩ දාලා අල්ලනවා. ඒ වගේම තමයි බලන්න මෙතන අපි ඉදිරිපිට මේ ශිල්පියා මොකද කරන්නේ බිම පෙරලිලා ඉන්නේ. බිම පෙරලිලා වටේට ගිනි පන්දම කරන අතර ඉන්න ශිල්පියා පවුවට කරගෙනවා. දැන් මේක අතර මොකද මේක ඉතාම දුෂ්කර කාර්යයක්. හේතුව තමයි මේ බලන්න දැන් ඔහු එක ගිනි පන්දමක් බිම යට තියාගෙන ඒක මැදින් ඉඳගෙන තමයි තම වටේට පන්දමක් කරගන්නේ. එතකොට ඒ වගේම තමයි මේ ශිල්පියා වටේට කරගෙනම ඉතාම බොහෝ අප්‍රියාසලාගේ ශිල්පියෙකුට හැර මේ කාර්යය කරනවා. ඇත්තටම මම විශේෂයෙන් මතක් කරගන්න මේ වෙලාවේ මෙතනින් පුංචි දරුවෝ මේ වගේ දේවල් ආවාසය ගන්න මේ අද උදේ මේවා පුරුදු පුරුදු කරන් කරන්න ඕනේ නැහැ. ඒ නිසා මේ විශේෂයෙන් දැන් ඉස්සරහට දරුවෝ ඉන්නවා. අපේ අවස්ථාවක් වෙනවා ඉන්ටර්නෙට් සෙල්ලම් කරලා යනවා. ඒ වගේ මේවා බොරු අපුල්
හැබැයි මට ස්වභාවයෙන් නම් තේරෙනවා දැන් මෙයාට මැදිවියේ ඉන්න කෙනෙක් කියලා. හරියටම කියන අවුරුදු 33යි මෙයාට. ඔව්. මැදිවියේ ඉන්න කෙනෙක් එයාගේ ස්වභාවයෙන්ම මම කොහොමද යන්නේ කියලා මම හිතනවා මම අලිවිසෙක් නෑ. මට මේ දීලා තියෙන කොලේ තියෙනවා. මේ අලියා පිළිවෙල විස්තර යටිලා අලියා. පාරම්පරික අලිහිම්කරුවෙක් නඩගොඩ සමන්ත විජේවර්ධන මහතා කයිති අවුරුදු 33 ගානේ. ඔව්. අද කියන්නේ අපිට ඇත්තටම සංස්කෘතියක් නේද? ඔව්. මොකද පෙරහැරේකදී අලි ඇතුළු දෙගොල්ලම ගමන් කරනකොට අලංකාරවත් විදියට දැන් මේ අලියතුන්ට සරසනවා. ඒ සරසන යනකොට හරියට මහින්ද මණ්ඩලයට පොඩ්ඩක් බාධා කරනවා දැන් සවරන් නාටකයක් යනවා අපේ කුඩා දරුවෝ මේ අකරම සවරන් නර්තනයේ ප්‍රථමයෙන් යනවා තාලම් නර්තනය පිළිබඳ මැද්දේගම මහාවිද්‍යාලයෙන් ඉදිරිපත් කරන්නේ මැද්දේගම මහාවිද්‍යාලයේ නර්තන ශිල්පිනියන් ඉදිරිපත් කරන්නේ මම හිතන්නේ විද්‍යාලයේ දරුවන් තමයි ඉදිරි වාදනය කරන්නේ පෙරහැරක අත්‍යවශ්‍ය අංගයක් සහ අනිවාර්ය අංගයක් අපි දන්නවා දරදා පෙරහැරේ පවා තාලම් නර්තනයේ තියෙනවා මේ තාලම්පට කියන එක අපේ නර්තන සම්ප්‍රදාය ත්‍රිත්වයේ තුලම පාවිච්චි කරන රංග භාණ්ඩයක් ඒ රංග භාණ්ඩයේ විශිෂ්ට බව තමයි මේ වෙලාවේ අපිට ඔව් ඇත්තටම දැන් එතන මම මගේ නොදන්නාකම කොච්චර කියනවනම් තාලම්පට දළදා පෙරහැරියට එකතු වෙලා තියෙන්නේ දළදා හාමුදුරුවන්ට දෛනික වතාවක් කරනකොට නිත්‍ය වාද්‍ය භාණ්ඩයක් තාලම්පට. ඒකට ඒ තාලම්පට වාදනය කරන්න සාම්ප්‍රදායික තාලම්පට වාදන පරපුරක් අපිට ඉන්නවා. ඒ වාදන පරපුර දළදා හාමුදුරුවන්ට කෘතවේදීත්වයේ දැක්වීම අරමුණු කරගෙන පෙරහැරේදී රංගනය ඉදිරිපත් කරනවා. ඒකට මේ රංගනය ඉදිරිපත් කිරීමම තමයි අවශේෂව අනෙකුත් පෙරහැර පිළිවෙත්වලට එකතු වෙලා තියෙන්නේ. ඔව් දැන් මෙතන සවරන් නේද මම ඉස්සෙල්ලා වරන්දලා දීපු අයම මහත්තයා මම මේ වෙලාවට මැද්දේගම මහාවිද්‍යාලයෙන් තමයි මේ සවරන් යතුමත් ඉදිරිපත් කරන්නේ. ඇත්තටම මේ සවරම කියලා කියන්නේ මේකේ දීකලුවට දෙකැත්තෙම සවරම ගැටගහලා තියෙන එකක්. මේකේ තියෙන සුවිශේෂී දෙයක් තමයි මේ සවරම අපේ ඇඟිලි තුල රඳවාගෙන කරකවමින් නැති මේ ඒ පිට සවරම් නැගුණක තියෙන අංග ලක්ෂණයක්. වර්තමානයේ අපිට මේවා දල්දා පෙරහැරේ පවා දකින්න ලැබෙනවා. දල්දා පෙරහැරේ අනිවාර්ය අංගයක් හැටියට තමයි පවතින්නේ සවරම් නර්තනය. දැන් බෞද්ධ පොඩියක් විජයාරාම දහම් පාසලේ කණ්ඩායමක් අපේ ඉදිරියෙන් ගමන් කරනවා. දැන් මම හිතන්නේ මහින්ද මේ බෞද්ධ කොටිය ගැන කියනවා නේද විශේෂයෙන් අපිට කියන්න යනවා. අපි දන්නවා දැන් බෞද්ධ කොටි මේ විදිහට අපිට අරගෙන යාමේ හැකියාව වර්තමානයේ වෙනකොට ලැබිලා තියෙන්නේ ඕල්කට්තුමා තමයි මේ බෞද්ධ කොටි අපිට නිර්මාණය කරලා දුන්නේ. ඊට පෙර අපිට මේ ෂඩ් වර්ණ රශ්මි මාලාවේ අපේ අලංකාරයන් ඕන තරම් කරගත්තා. හැබැයි මේ විදිහට බෞද්ධ කොටි සම්ප්‍රදායක් තිබුණේ නැහැ. හියුන්සියන් පාහියන් වගේ දේශ සංචාරකයන් අනුරාධපුර අවධියේ තිබුණ දළදා පෙරහැර පිළිබඳ තොරතුරු වාර්තා කරනකොට පොඩි අරගෙන ගියා. ෂඩ්වර්ණ රශ්මි මාලාවේ දඩ කතාව අරගෙන ගියයි කියන එක වාර්තා කරනවා. මේ දඩ කතාව සියල්ලම එකතුවක් විදිහට සම්පීඩනය කරගෙන අද අපිට බෞද්ධ කොටියක් තියෙනවා. මේ බෞද්ධ කොටිය දකින්නකොට පෙරහැර නරඹන්න ඕනම කෙනෙකුට එකවරම සිතට නැගෙනවා මේ යන්නේ බෞද්ධ පෙරහැර. එතකොට අපේ ගත සිත යම් ආකාරයකට තැම්පත් වෙනවා. මනස අර කලබලකාරී ස්වභාවයෙන් අත්මිදලා පෙරහැර විඳින්න අවශ්‍ය වෙතියේ ආගමික පණිවිඩය නැත්නම් අපිට අවාර්තික නැත්නම් නිර්වාචික සංවේදනයක් කරනවා. රශ්මාලාවේ තියෙන ඒ රශ්මාලාව තමයි මේ සංකේත අරගෙන තියෙන බෞද්ධ කොටියට. Ini
අපි හදාගත්ත නාමකරණයක් වෙනවා මේ වාද්‍ය භාණ්ඩ මේක ඇත්තටම මෙතන තියෙනවා පටහිර වාද්‍ය භාණ්ඩ තියෙනවා ඒ වගේම තමයි දෙමළ වාද්‍ය භාණ්ඩ මොනවද කියන්නේ දෙමළ වාද්‍ය භාණ්ඩ මොකද අපි සිංහල විදියට ලංකාවේ අපි හරි අපූර්වක අපේ භාෂාවට නම් උත්තරම භාෂාවක් අපර බෑන්ඩ් එකේ අපේ කියන්නේ සංස්කෘතික සම්ප්‍රදාය. ඒගොල්ලන්ගේ මේ රංග රටාවට පහසු ආකාරයෙන් තමයි ඇඳුම නිර්මාණය වෙන්නේ. ඒ වර්ණ ඔවුන්ගේ මේ රංගන ඒ වගේම බොහෝ දෙනා හිතන්න පුළුවන් මේ බොරුපාකරුවන් මේ නූතන අවධියේ ආව නර්තනයක් කියලා. නෑ. අනුරාධපුර අවධියේ බොරුපාකරුවන් පිළිබඳව වාර්තා වෙනවා. ඒ කියන්නේ මේකට බහුරු කෝලම් කියලා ඒ කාලේ කියලා තියෙනවා. එතකොට මේ බහුරු කෝලම් කියන්නේ හේතුව තමයි ලී කපුල් බැඳගෙන ඒවා උඩ ඉඳගෙන නර්තනයන්ගේ යෙදෙන. ඒකට ඒකකාර ඉන්න සාමාන්‍ය ප්‍රජාවට වඩා උඩින් ඉන්නේ. ඒ සාමාන්‍ය ප්‍රජාවට වඩා උඩින් ඉන්නකොට ආකර්ෂණීය ස්වභාවයක් තියෙනවා. දැන් පෙරහැරක හැම වෙලාවකම එකම රිද්මයකට ඇස් යොමු කරනවා කියනවා නම් මේක තියෙන ඒකාකාරී රටාවක්. බොරුපාකරුවන් එනකොට ඒකාකාර රටාව එකවරම බිඳෙනවා. පෙරහැර නරඹන්නන්ගේ net වල රිද්මය වෙනස් කරන අවස්ථාව. තවත් අපිට පේනවා මේ වහින්න රිද්මය වෙනස් කරන අවස්ථාවක්. මම දන්නේ මේක ලීකේ මොකක්ද කියලා. මම හිතන්නේ මේ නර්තනාචාර්යතුමා තමයි මේකේ හරිම කතාව අපිට කියන්නේ. මේ කියන්නේ අපේ ආසියාතික ඕනෑම ජන සමාජයක් තුළ පවතින ජන නැටුමක්. මේක දමිළ කෝලාට්ටම් රංගනයක් කියන්නේ. අපි දන්නවා මේ ඔය ඉන්දියාවේ එක ප්‍රාන්තවල මේ කෝලාට්ටම් නර්තනවල විවිධ මාධ්‍ය රංගන තියෙනවා. මේ ඊටාම විචිත්‍ර ඇඳුමකින් සැරසිලා තමයි කෝලාට්ටම් රංගන ඉදිරිපත් කරන්නේ. දැන් පේනව නේද පෙරහැරක දැන් පෙරහැරක ස්වභාවය තමයි මේ අරගෙන යන සහෝදරයා අහන දකින්න බලන විදින කියන මූලික මාත්‍රාවන් හතරක් තියෙනවා. පෙරහැරක් අහන්න ඕන. පෙරහැර අහන්නේ ඈතින් එනකොට අපිට නාදමාලා එනවා. දැන් අපිට පපර නාද ඇහුණා. පපර නාද ඉවර වෙනකොට මෙන්න අපිට සාම්ප්‍රදායික නාදමාලා ඇහෙනවා. පෙරහැර අපි අහනවා. පෙරහැර දකින්නවා කියලා කියන්නේ පෙරහැර එනකොට පෙරහැර අපි විවිධාකාර විදිහට කියව ගන්න ඕනේ. ඇඳුම් නැටුම් ගැයුම් ප්‍රතාපන් සියල්ල ඒකට බලනවා කියලා කියන අවධියේ අවබෝධයෙන් බලන්න ඕන. මම හිතන්නේ මහින්ද්‍රාන්තය දැන් මෙතන හරිම අපූර්ව රංගනයක් කරනවා මේ පුංචි දරුවෝ. මම හිතන්නේ පිරිමි දරුවෝ නම් මෙතන නැහැ. ගැහැණු දරුවෝ මේ කණ්ඩායම වතුරු නර්තනයේ විදිහට
ඒකම මහාවිද්‍යාලයේ මම හිතන්නේ ලයනල් ගුණරත්න නාට්‍යනාට්‍යවලට තරම් කෙනෙක් නෑ මේ වගේ කතා කරන්නේ. මේක මොනවා කියන්නේ ඉදිරිපත් කරන කඳුරු නර්තනය ඇත්තටම මේ විශ්ව එකක් මේක. එහෙම කිරීමේ දෙවොල්ලෝ ඉන්නවා. විශ්ව නැටුමක්. විශ්ව නැටුමක් මේ. මොකද මේ දරුවෝ ඇඳගෙන ඉන්න ඇඳුම එක වගේ මේ රාත්‍රී කාලේ නිසා වෙන්න ඕනේ මේ එතුමාට කැමේ. ඒකට අපි පෙරහැර නරඹන්නට නිවැරදි උත්තරවල දෙන්න ඕනේ. මේ කපුර කියන එක මේ ශරීරයට ගහලා ඒකේ ශබ්දය උපදවන එකක්. මේක අපේ ආදිවාසීන්ගේ කාලේ ඉඳන් පැවතගෙන එකක්. මේක පෙරහැර සංස්කෘතිය තුළ අනිවාර්ය අංගයක්. මේ කපුර ශරීරයට ගහලා දිව්‍යයන් පිටුවයි කියන අදහසක් තියෙනවා. මොක අපේ ජන සමාජය තුළ වෙන ජන ක්‍රීඩාත්මක විදිහට මේ පිටාවයක් තමයි කපුර ජනනටම පිළිගන්න තියෙනවා. අපි සේකඩගල අවදී වෙනකොට පතුරුණටම විශේෂයෙන්ම අපි ඉලංගම් සටන් කලාව. ඉලංගම් සටන් කලාව කානෝන් කරනකොට අන්නේ කායේ ඉලංගම් සටන් කලාවේ තිබෙන සටන් අභ්‍යාස නැතුම් විදිහට ජන සමාජයට එකතු වුණා. මේ මහින්ද මට බලාගෙන ඉන්න බෑ මේ ඔයාගේ මේ ඔය කියන කතන්දරේ මට හරිම අපූර්ව ලස්සන දර්ශනයක් දෙනවා. ලැබියක් පිටක් තාම අපූර්ව මොහොම ජගතක හිත පදවල තත්ත්වයක් දාගෙන ඉන්න නරකයක්. මම හිතන්නේ නායකයන්තුමා තමයි මේ කියන්නේ. මේ අපි ඉදිරි ගමන් කරන්නේ සත්‍යයේ ගන්න. සත්‍යයේ ජීවිය සංකේතවත් වීම තමයි ඒගොල්ලෝ අනුවත් කරන්නේ. මේ දුක්ඛ පරිලෝකයේ මේ සත්‍යයේ රූපේ තමයි සමන්විලාසයක්. මහාදාන සම්ප්‍රදාය කුල කියන අනගය තමයි පස්කරන්නේ. මේක ඉදිරිපත් කෙරෙන්නේ අසුකා රංගායනයේ තමයි. මේ පස්තිලිවල දකින්න නම් එන්න පාසලට අපි මඩුවකට මඩු සාංශික අනුකරණ තමයි දකින්න වෙන්නේ. ඒක පෙරහැරක තියෙන වටිනාකම තමයි බලන්න සම්ප්‍රදායික විදියට පස්තිලි මඩුව අපි කරනවා. ඒතර පස්තිලි අවස්ථා හතරේ මඩුවේ නටනයි තමයි පස්තිලි මඩුව කියන්නේ. පත්තිනි දේවී ඉපදුන අවස්ථා හතරක් තියෙනවා. අපි කලින් මාලේ නායිකතුලේ ගිරිකතුලේ කියලා මේ ආකාර සියල්ල නිරූපණය කරමින් තමයි සත්පත්තිනි කියන පත්තිනි මූලවරයන් හතම මඩුවක නටන්නේ. දැන් ඉපදුන අවස්ථාවක් අපිට යලි සිහිපත් කරමින් තමයි මේ වනිකාවන් ඉදිරිපත් වෙන්නේ. මොකද හැබැයි පත්තිනි මඩුවේ වනිකාවන් පත්තිනියක නටන්නේ නැහැ කපුරා පාහන්තියක්. එතකොට ඒක අපපත්තිනි කෙනෙක් කරන්න ඕනේ. ඒක පිළිමි කෙනෙක් අපපත්තිනි කෙනෙක් තමයි ඒ අර්ථය ඉදිරිපත් කරන්නේ. දැන් මෙතන පත්තිනි යෞවනියන්නේ එතකොට පෙරහැර අලංකාරික පෙරහැරක් ඉදිරිපත් දෙනකොට අර නර්තනය, ගායනය, වාදනය වගේම තමයි අලංකරණය කියන්නේ. පෙරහැර අලංකරණය කරන්නේ කාටද? මේ පෙරහැර නරඹන්න. එතකොට මේ පෙරහැර නරඹන්නකදී ඉදිරිපත් වෙනකොට බලන්න පත්තිනි යෞවනිය එනිසා මේ මාන්දියට වහලාගෙන කොහොම සරල පා අලිතරම ඉදිරිපත් කරන්නේ. කොහොමද මොකද කියන්නේ? ගමන් කාලෙක තියෙන ගමන් කාලය
වෙනවා ඒක ගැන කතා කරලා අතන සමාජයේ විශේෂත්වයක් තියෙනවා මොකද මේ කවරක් එකක් අතේ ඉන්නකොට ඔය පිටාවක මේ එකට වදින්නේ නැතුව අරකීම තමයි ඉන්නේ මේ අර බුදා නර්තන ශිල්පියන් ගන්නාවක් තමයි මේ සවරන්නේ කියන්නේ මේ අරකීම ඔක්කොම දන්නේ ඒ සුදු පාට වර්ණයක් තමයි ඒ වගේම තමයි සවරන දෙපැත්තේ යාගමුවාගේ වලිගනේ සවරනේ මේ දිදුලන්නේ දැන් ඒක අනුරූප කරගෙන පෙරහැරකට රාත්‍රී කාලයේ සවරන්න එකතු වෙනකොට අර රාත්‍රී අන්ධකාරයේ අතරින් දවල් වර්ගයේ දිදිවීම පේනවා. ඒකට ඒක නිකන් හරියට මේ වඩාකුළු එක දැනක ආවෙනවා වගේ හැටියක් තමයි කියන පෙරහැර නරඹන්නට මෙතක ප්‍රිය උපදවන නර්තනාවලිය. අලගෙඩිය කියනකොට අලගෙඩිය උපුලේ කාලෙක තියාගෙන කලයක ගිහින් කලය අරගෙන ගිහිල්ලා තියාගෙන එනවා. එතකොට අලගෙඩි වාක්‍ය ගණනාවක් තියෙනවා. අතලේ කියලා කියන කුඩා කලය. ඒ වගේම තමයි දිය කලය, මහා කලය, එහෙම වගේ කියලා වර්ග ගණනාවක් තියෙනවා. වනිතාවන්ට සුපුරුදු තමුන්ගේ දෛනික ගෘහස්ත මෙවලම මේ ගෘහීය මෙවලම වටා තමයි මේ වනිතාවන් රංගනයන් ඉදිරිපත් කරන්නේ. ඒ කියන්නේ සතුටින්, ගයමින්, වයමින්, රඟමින් කලගෙඩියෙන් පවා තමුන්ගේ අර භාව ප්‍රකාශනය ඉදිරිපත් කරන සාම්ප්‍රදායික කැමින හැටුමක්. සාම්ප්‍රදායික නර්තන අධ්‍යයනයේම නූතන මූල වර්ගයේ පෙරහරක් ඔස්සේ දිගහැරෙනවා.
අපි ජන උරුමය. හැබැයි මේකේ පාකරන ජන උරුමය. පාකරන
උරුමේ තියෙන විචිත්‍රත්වයේ මේ වගේ කියන එක පෙරහර නරඹන්න කල්පනා ගන්න පුළුවන් වෙයි. අනිත් ඔක කියන විචිත්‍රත්වයේ ඉතාම අපූර්වට ඉදිරිපත් කරන අංගයක් තමයි දැන්. අවශ්‍ය වෙන අලිතදීමක් තියෙනවා නාග පිළිවෙත් අනුව කරන්නට ඕනේ.
හැබැයි මෙතනදී මේ සමුපාලයේ වගේ ශිල්පීන්ගේ විකාශ ලැබිලා තියෙන ඕනේ විදිහට අනික් අයව සතුටු කරමින් පැහැදිලි ගමන් කරන්න. අනික් පැත්තට මෑත අවධියක පෙරහැරට එකතු වුණ නැතුව බැරි අංගයක් තමයි සමුපාලය කියලා කියන්නේ. සමුපාලය ප්‍රවාහන උත්සවවල ඒක වඩා ඇත්තම යෝග්‍ය පෙරහැර එකක් තමයි මෙහෙමද ඔයගොල්ලෝ දන්නවද දැන් ටික රාත්‍රී කෝපේ කියන්නේ රාත්‍රී කෝවෙනවා කියලා කියන්නේ ඇහැට නිින්ද ටික සමීප වෙනවා අන්න සතුපාලියේ එනවා වේගතාව කරනවා අර හාස්‍ය ලැබෙනවා අනිත් පැත්තට වැදගත් වෙන දේ තමයි පොට්ටු වෙනවා මේ පෙරහැරේදී පහතරණ සම්ප්‍රදාය සබරකම් සම්ප්‍රදාය උදරක සම්ප්‍රදාය සියල්ල එක පෙරට එක ලංකාවේ ඉඳපත් කියන්නේ ලංකාවේ සංස්කෘතිය සුළු නෑ මහා සංස්කෘතියකට අපි උරුම හින්කම් කියනවා කියන අන්‍යත්වයක් මේ පෙරහැරට අපිට කියව ගන්න පුළුවන්
අරබිය රටත් මංගල හත්රාජය ගමන් කරනවා. දිගුලාගල ආරම්භ සේනාසනාධිපති පූජ්‍යපාද දිගුලාගල රාහුල ආරම්භ නායක ස්වාමීන් වහන්සේලා අවුරුදු 37ක කියන්නේ ඒක අවුරුදු 37ක් විතර ඇති කියලා. ඒක ජීවන්නේ දැන් හොයාගෙන ඉන්න අවුරුදු ගන්න. දැන් මට පේනවා තවත් දේශනාර්ථයක් මම හිතන්නේ මගේ දන්න අල්ප දැනුම ගානෝ දේශනාර්ථයක් මොනවද අනිවාර්යයෙන් මේ සම්ප්‍රදායේ සම්ප්‍රදායේ අනන්‍යතාවය මේ දේශනාර්ථයේ ලෝකයේ කිසිම මේ ආකර්ෂණය මේ විකාශ කාර්ය අනන්ත අපේ දෙස්නේ මේ සංකාරයෙන් අපිට ලැබෙන ලාංකීය සායය ලාංකීය කනුපුරය තමයි අපේ විශ්ලේෂණය කියන්නේ. ඒකට හැදෙලික විශ්ලේෂණ අපිට ලැබෙනවා මේ කොමයක් සංකාරය. එතකොට මේ කොමයක් සංකාරයේ නාමසනාංගයේ පෙරහැරංගයක් බවට පත් කර ගන්නවා දලදා පෙරහැර සම්ප්‍රදායේදී. ඒ දලදා පෙරහැරට එකතු කරගන්න පෙර කිසිදු පෙරහැරකට අපි මේ උදාහරණ නාමසනාංගයේ යොදාගෙන නැහැ. මේ නවතනාන්ගේ එක්තරා ගෞරවයක් සෝමන කීර්තියක් සාමාජික ඇලීමක් තියෙනවා. විශ්වතු ආනන්ද ඉදිරිපත් එකක් දලදා භාගවතුන් වහන්සේ වැඩි කරනවා තමයි පෙරහැර කරුණුව. ගමන් කරන ස්ථානයේ පෙර ආතුව ගෙස් මණ්ඩායමක් එනවා. ඊගාවට ගිහි බාරකාරත්වයෙන් නියමන්න නිලමේවරයා ඉදිරිපිට. වර්තමානයේ මේ පෙරහැරේ බස්නායක නිලමේවරයන් වරුන් ඉදිරිපිට තමයි මේ මණ්ඩායමේ මේ නර්තනංගි ඉදිරිපත් කරන්නේ. ඔව් ඇත්තටම හරි අපූර්ව ඒ උඩරට අඳුම් සැකසිට නිලමේවරුන් 4 දෙනෙක් ගමන් කරනවා. ඊළඟ තවත් නිලමේවරුන් කණ්ඩායමක් වෙනවා. මේ මුහුණු මම හිතන්නේ මෙතන ඉන්න හැමෝම දන්න මුහුණු නමුත් මණ්ඩාල මහාවිද්‍යාලයේ ඉවත් කරන්නේ ඒ සෙවර සැදීම තමයි ගමන් නර්තනය. ඊළඟට රාහුල දේව ප්‍රතිමාව රැකත් ගාමික පියසාන්ත මහතාගේ රටේ ගමන් කරනවා තම අපූර්වට රන්බල දේව රටේ නම් අපි ඉදිරිපිටේ මේකේ කියනවා හිතේ විදියට මේ අනුහස රන්බල දේවියන්ගේ අඩවියේ ඒකට රන්බල දේව අඩවියේදී පෙරහැර ගමන් කරනකොට දෙවියන් සඳහා මේක අනුරුවක් හෝ රැකගෙන යනකොට පෙරහැර නරඹන්නන්ට වෙන හැඟීමක් තියෙනවා.
මේකේ සංස්කෘතික හැඟීම් හරි වටිනවා. ඒ නිසා තමයි මම අපි සෙනෙන් ගමන් කරා නම් මංගල දේව සම්ප්‍රදාය ඒ දේව සම්ප්‍රදායේ අනුමත අපේ ජන ජීවිතයේ පඳුරු පදිකටන ඉඳලා රන්වල දෙවියන් එක්ක පවත්තන ජීවන සංස්කෘතික ඕනෑමක් අපිට කතා කරන්න තිබුණා. හැබැයි ඔබේ නෙත යොමු වෙලා තියෙන මේ නර්තනය. සිල්පා වන්දනාවේ යන උදවියට ආලෝකයේ සැපේවායි කියන පුරාණෝක්තියත් එක්ක තමයි පොල් පාන්දන් අදටත් අපේ විදියට ඉල්ලනවා. පොල් පාන්ද අපි මන්තනේ මෙතන ඉඳලා තාලාත්මකව අපි නර්තනීය දෙයක් කියලා කියමු. මොකද පෙරහැරක ගමන් කරනකොට පෙරහැරක ලයන්විත භාවයක් පෙරහැර රිද්මයක් කියලා දෙයක් තියෙනවා. මේ පෙරහැර රිද්මය පවත්වාගෙන යන්න ඕනේ මේ නඩොම් කණ්ඩායම් අතර අන්‍යෝන්‍ය සම්බන්ධතාවක් තියෙනවා. මේක සම්බන්ධතාව යම් වෙලාවක විතර වෙනවා නම් අන්න එතන පෙරහැරේ පිටයක් ඇති වෙනවා. ඒකට මේකේ ගමන් කරන්න පුරුදු වෙනවා. අපි ජීවිත වියමන අපූර්ව පෙරහැර නරඹන්නට කියලා දෙනවා.
අලුයෝන් අතර පවතින අනිවාර්ය සම්බන්ධතාවය අත්‍යවශ්‍යයි. මේ කියන්නේ ඒ සම්බන්ධතාවයේ නොතිබුණොත් මේ නර්තනයේ ඉදිරිපත් කිරීම පිටුවක් කරන්න බෑ. හුදකලාවද මේ ගමන් කරන්නේ අක්ෂරාදී දැන් කියන වයස කියලා නෑ ඉස්සෙල්ලා අවුරුදු 16 අපි ඒකට අවුරුදු 16 ඇතින් තමයි මේ ගමන් කරන්නේ. මොකද ඉතින් අපි වල්ලා දින කලාවට මිනිස්සු මේ වගේ රැට රැය වෙනකොට අපේ ගම්ම අනුවනවා බලලා. අපි පන්තන් ගාගෙන ඕගයාගෙන අලියර වෙනවා. ඉතින් ඒ හින්දා සාමාන්‍ය අධීත්‍ය බලපෑම කොච්චර වගේද වයස කෙනෙක්ගේ පොඩි උරුකමකුත් අපිට තියෙනවා. මෙන්න අලිය එලවනකොට අපිට එනවා රණ මොනරිය. උදාහරණයක්
තියෙනවා මේ අලුයන් සොල්ට මේ බොරුපා කරුවන් මෙවිදේ ඉදිරිපත් දෙන්නේ මේ කාන්ත දරුවෝ මේ අපේ අනාගත පරම්පරාව. ඒකවල මේවා දකින්නකොට වුණත් අනික් මේ පෙරහැර නරඹන දරුවන් අතරින් දෙන්නේ තුන්දෙනෙකුට හරි හැඟීමක් ඇති වෙන්න පුළුවන්. මමත් මේ වැඩවලට ඉදිරිපත් වෙන්න ඕනේ කියලා අර ආත්මීය හැඟීමක් ඇති වෙන්න පුළුවන්. මොකද පෙරහැරක් අපි කියවාගෙන ඉන්නකොට මේ සංස්කෘතික හැඟීම කියන එක අන් අයට දැනීම අවශ්‍යතාවයක් වෙනවා. එතකොට බලන්න මේ බොරුපාකරුවන් තමුන්ගේ අර හැකියාවන් ප්‍රදර්ශනය කරනා වගේම තමයි පෙරහැර නරඹන්නන් සියලු දෙනා කුල්මත් කරවීම මේ බොරුපාකරුවන් අතරින් කරන්නට ඕනේ. ඒ අනුරාධපුර කනිෂ්ඨ විද්‍යාලයේ දරුවන් තමයි මම කියන්නේ බොරුපාකරුවන්ගේ. මෙන්න මේ ඒකම රාජ මහා විහාරයේ අධිකෘත දේවතාවුන් වහන්සේ සුදුමල් බණ්ඩාර දෙවියන් වෙනුවෙන් මේ පැන් පූජා තමයි මේ දේවතාවා සමග මේකේ ඉතාම වැදගත් වෙන අවස්ථාවක්. මොකද මේ සුදුමල් බණ්ඩාර දේව ඇදහිල්ලක් මේ ප්‍රදේශයට අනන්‍ය වෙච්ච දේව ඇදහිල්ලක්. එතකොට මේකේ වැදගත් වෙන දේ තමයි මේ පැන් රැගෙන යන්නේ. එතකොට මේ පැන් ලබා ගන්න ආකාර කීපයක් තියෙනවා. මොකද මේ පැන් ගන්නකොට පිරිත් පැන් ගන්න ආකාරයම තමයි මේ පැන් ගන්නේ පූලිඟකින්. අපි පූලිඟක් කියලා කියන්නේ මීට පෙර භාවිතා නොකරන ලද ලිඳකින් තමයි වතුර ගන්නට ඕනේ බලක් කපලා. ඒකට නැකත් වෙලාවල් තියෙනවා. පිළිවෙත් ගණනාවක් තියෙනවා. ඒ පිළිවෙත් අනුගමනය කරන්න ඕනේ. පැන් ටික ගන්නවා. ඒ පැන් අරගෙන පැන් 7 වරක් පෙරන්න ඕනේ. පිරිත් පැන් වල අපි දන්නවා පිරිත් පැන් කියන්නේ අපි 7 වරක් පෙරලා ගන්න. ඊට පස්සේ මේ පැන් ටික අරගෙන ඔන්න ඊට පස්සේ තමයි මේ පැන් බඳු පිළියෙල කරගන්නේ. දැන් මේ පැන් පූජා පෙරහැරයි ඊට පස්සේ දෙතිස් පළරුව බෝධි සම්ප්‍රදාය දෙකම එකට සංස්කෘතික ඒකාත්මිකව අතීතයේ ඉඳලා බැඳලා තියෙනවා. ජයසිරිමා බෝධි සම්ප්‍රදායත් එක්ක අදට ජයසිරිමා හාමුදුරුවන්ට පැන් පෙරහැර පවත්වනවා. පැන් පූජා පවත්වනවා. බියලි කාලේ උදා වෙනකොට තිසාවැවින් පැන් බඳුන් අරගෙන ඇවිල්ලා ජයසිරිමා හාමුදුරන්ට පැන් පෙරහැර පැවැත්වීම අද සම්ප්‍රදායයි. ඒ සම්ප්‍රදාය අෂ්ටඵල බෝධි ව්‍යාප්තිය සහ දෙතිස් ඵල බෝධි ව්‍යාප්තියත් එක්ක ලංකා පුරා ගමන් කළා. මේ ප්‍රදේශයේ ඒ ජන උරුමේ අදටත් තහවුරු වෙලා තියෙනවා. මම මේක ආශ්චර්යයි. දැන් ඔබ කිව්වා මේ සම්ප්‍රදාය අනුව බොහෝම පැන් පෙරහැරක් තියෙනවා. දැන් පේනවා ඔබට යම් වර්ෂා සේයාවන්නේ මල් වැස්සක් වහිනවා. එහෙම වෙන්න ඕනේ නේද? ඒක අපේ වාසනාව. ඒ වාසනාව කියන්නේ පෙරහැරක් පැවැත්වීමේ අරමුණු ගණනාවක් තියෙනවානේ. පෙරහැර පවත්වන එක අරමුණ ප්‍රධාන අරමුණක් තමයි ශාස්ත්‍රීයකත්වය. ඒතකොට ශාස්ත්‍රීයකත්වය ලබා ගන්න නම් අපිට වැස්ස තියෙන්න ඕනේ. දැන් අද ලෝකේම මුහුණ දෙන ප්‍රධාන ප්‍රශ්නයක් නේ එල්නිනෝ ප්‍රශ්නේ. ඒ කියන්නේ අධික වියලි තත්යකටපත් වෙලා තියෙනවා. ඒගොල්ලන්ගේ මොනවාද ගොවිතැන්පත් ආලපාල වෙමින් යන ජන ජීවිතේ කඩා වැටෙන විශාල වශයෙන්ම හිම කඳු සහිත ඒ අයිස් කෝට්ටේ සහිත සමාජ පරිසරයන් රටවල් වල අයිස් දිය වෙන්න පටන් ගන්න තියෙනවා. හොඳම උදාහරණේ පන්සේ. ඒතකොට ඒ වගේ පසුබිමකදී බලන්න අපිට කොච්චර වාසනාවක්ද මේ උදා වෙන්නේ. අපිට මේක රාජස්ථාන නර්තනයක්. මේ රාජස්ථාන නර්තනයේ මෑතවදීදී තමයි ලංකාවට ඉදිරිපත් කරේ අපේ පෙරහැර සම්ප්‍රදායෙන් එකතු කරගත්තේ. මේකට ඒකවල හස්තයාගේ අනුරුවක් තියෙනවා. ඒ අස්ස අනුරුවට ශිල්පියෙක් ඇතුලේ ඉඳගෙන විද්‍යානුකූල විදියට මේ හස්තයාව පද්දන්නේ කියන ආකාරයේ හස්තයා පිටේ යන ආකාරයට එයා ඉදිරිපත් කිරීමක් තියෙනවා. දැන් මෙහිදී ඇත්තටම මේ දෙපාර්ශ්වයේම සම්බන්ධ වෙන කියන පිළිවි කියන දෙපාර්ශ්වයේම සම්බන්ධ වෙනවා මේ අස්ස නර්තනය. ඒකවල අස්ස අනුරුව මේ එදුක් කාර්යය බලන්න මේ එදුක් වල තියෙන රාජස්ථානයේ අර ප්‍රමුඛ පවුල් වල ඉහළ ගණේ පවුල් අයගේ තියෙන කුමාර ලීලාව. ඒ කුමාර ලීලාවේ විස්තර තමයි මේ පෙරහැරේ ගමන් කරන්නේ. ඒකට සෝලන් සංකීර්ණ අවතරයේ විශ්ලේෂණ කාලේ පවත්වාගෙන යනවා.
එහෙම කියන්නකො ගුරුතුමනි මේක කොහොම කලයේද මල් කලයේද? මල් කල. මේක මල් කලයේ. කොහොම කලයේ ඉඳන් කොහොම අතර තියෙන්නේ මේක පාතිනි දේව සම්ප්‍රදාය මේකත් අපිට ඉන්දියානු අපේ කෝවිල් සම්ප්‍රදායෙන් ආව විචිත්‍රවත් නර්තන රංගන අවස්ථාවක්. මේ මල් කලේ මේ ආකාරයේ රංගන ගණනාවක් වෙනවා. අරගම් මල් කල රූප මේ ඒ කුණි අපිට දැක්කේ මල් කලේ නම. මම හිතන්නේ මුල්ලතේ ශ්‍රී විද්‍යාරාමය ඒකම රාජමහා විහාරය නැත්නම් මේ මිහිඳු පෙරහැර